මානව ඉතිහාසයේ අඳුරතම පිටු අතර ප්‍රධාන තැනක් හිමිවන පුද්ගලයෙක් සිටිනවා. වෛද්‍ය විද්‍යාව තමාගේ විකෘති සහ බිහිසුණු අභිමතාර්ථයන් සඵල කර ගැනීමට යෙදූ මොහු ඒ අඳුරු පරිච්ඡේදයන් වල කැපී පෙනෙන බවට ඔහුගේ ක්‍රියාවන් දුටු අත්විඳි හා කියවූ ඇසූ අය සපත කළ සාක්ෂියක්. දහස් ගණන් අහිංසකයන්ගේ ජීවිත බලාපොරොත්තුව උදුරාගත් මානව සාර ධර්මයේ හා මනුෂ්‍යත්වයේ සීමාවන් මිලේච්ඡ ලෙස ඉක්මවා ගිය අඳුරු බිහිසුණු භවයේ සංකේතයක් වූ මොහු නමින් ජෝසප් මෙංගලේ නොහොත් මරණයේ දූතයයි. ඔහුගේ ක්‍රියාවන් අදටත් අප සිටිනා ලෝකයේ අඳුරු පරිච්ඡේදයක රතු පැහැයෙන් ලියවී ඇත. 1911 වර්ෂයේ ජර්මනියේ උපත ලැබූ ජෝසප් මෙංගලේ වෛද්‍ය විද්‍යාවට හා ඇන්ත්‍රොපොලොජි එහෙම නැත්නම් මානව විද්‍යාව හැදෑරූ දක්ෂ ශිෂ්‍යයෙක් වුණා. මේ කාලයේ අතරතුර ජර්මනියේ තවත් එක භීෂණයක් අවදි වෙමින් තිබුණේ. ඒ තමයි නාසි පක්ෂයේ නැගිටීම. ජෝසප් මෙංගලේ නාසි පක්ෂයට බැඳීමත් සමග ඔහුගේ දක්ෂතා මානුෂීයත්වයට එල්ල වූ පිළිකුල් සහගත මාරකයක් වුණා. 1943 දී ඔහු ඔස්විට්ස් බියර්නාව් ඝාතන කඳවුරට පත් කරනු ලැබූ අතර ඔහුගේ අමානුෂික අත්දැක බැලීම්වල විද්‍යාගාරයක් බවට එම කඳවුරු භූමිය පත් වුණා. ඔස්විට්ස් වලට පැමිණි විගස මෙංගලේ දුම්රිය වේදිකාවලදීම සිරකරුවන් තෝරා ගැනීමේ ක්‍රියාවලියට සක්‍රියව සහභාගී වුණා. ඔහු එම රැඳවුවන් දෙස බැලුවේ මානුෂිකත්වයකින් තොරව ඔහුගේ පරීක්ෂණ සඳහා පරීක්ෂණ විෂයන් ලෙසයි. ඔහුගේ සරල ඉඟියකින් දහස් ගණනකගේ ජීවිත හෝ මරණය තීරණය වුණා. විශේෂයෙන් නිවුන් දරුවන්, මිටි හෝ කුරු පුද්ගලයන් හා ශාරීරික විකෘතිතා හෝ ආබාධ ඇති පුද්ගලයන් ඔහුගේ මාරාන්තික කුතුහලය සංසිඳවා ගැනීමේ ඉලක්ක බවට පත් වුණා. ඔහුට නිවුන් දරුවන් කෙරෙහි විශේෂ උනන්දුවක් සහ උමතුවක් තිබුණා කියලා ඔහුගේ මිලේච්ඡත්වයේ රතු සටහන් විදාපානවා. වරක් ඔහු නිවුන් දරුවන්ගේ ඇස්වලට රසායනික ද්‍රව්‍යයෙන් අත්කර ඇස්වල වර්ණය වෙනස් කිරීමට උත්සාහ කළේය. තවත් වරක අවාසනාවන්ත සහෝදර සහෝදරියන් දෙදෙනෙකුගේ ශරීර එකට ඈඳා මහන ලදී. තවත් වරක එක් නිවුන් දරුවෙකුට රෝගකාරකයක් එන්නත් කර අනිකාගේ ප්‍රතිචාර නිරීක්ෂණය කරන ලදී. මේ සියලු දේ කරන ලද්දේ මෙංගලේගේ භාෂාවෙන් ගතහොත් මිනිසුන්ට නොව ඔහුගේ පරීක්ෂණ විෂයන් වලටය. ඔහුගේ මේ පරීක්ෂණවල එම පරීක්ෂණ විෂයන් නිර්වින්දනයකින් තොරව ඉතා කුරිරු ලෙස අත්හදා බැලීම් වලට භාජනය කොට තිබුණි. අහිකුන්ටික ජනතාව ජිප්සිස්ලා ශාරීරික විකෘතිතා සහ විවිධ ආබාධ ඇති පුද්ගලයන් ඔහුගේ තවත් ඉලක්කයක් විය. ශරීර කොටස් කපා ඉවත් කිරීම, සිරුරු විච්ඡේදනය, වන්දකරණය වැනි මානුෂීය සීමාවන් ඉක්මවා ගිය විහිසුණු ක්‍රියාවන් ඔහු විසින් කරගෙන ගියේ විද්‍යාත්මක පරීක්ෂණ යන රතු කඩතුරාවෙන් වසන් වෙමිනි. ඔහුගේ මිලේච්ඡත්වයෙන් දිවිගලවාගත් අයෙකු මෙසේ සටහන් කර තිබුණි. We are not treated as humans, but as laboratory animals. 1945 කාලයේ උදාවන විට යුද්ධයේ ගිනිදැල් නිමී යන්නට විය. මේ සමයෙහි ජෝසප් මෙංගලේගේ අතුරුදහන් වීම සනිටුහන් කරමින් ඔහු රෙඩ් ලයින් ලෙස හැඳින්වූ නාසි ජාවාරම් ජාලයක් කරහා දකුණු ඇමරිකාවට පලා යාමට හැකි විය. දශක ගණනාවක් තිස්සේ නාසීන්ව දඩයම් කළ දඩයක්කරුවන් ජෝසප් මෙංගලේ සොයා ගැනීමට නොනවතින උත්සාහයක නිරත වුවද කිසි විටක ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. මෙලෙස ඉතා දීර්ඝ කාලයක් ඔහුට සැඟවීමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳ බොහෝ න්‍යායන් පවතී. ඇතමෙකු විශ්වාස කරන්නේ ඔහුට බලවත් පුද්ගලයන්ගේ හෝ සංවිධානවල ආරක්ෂාව ලැබුණා කියයි. මෙලෙස ඔහුට රැකවරණය ලැබුණේ ඔහුගේ මෙම අමානුෂික පරීක්ෂණවලින් යම් පාර්ශවයක් ප්‍රතිලාභ ලැබපු නිසාද යන්න වර්තමාන කාල පරිච්ඡේදයටද බලපාන බිහිසුණු නිර්ණායකයක්. මේ භයානක මිනිසාගේ අවසානය 1979 දී බ්‍රසීලයේදී සනිටුහන් විය. ඔහුගේ මරණයෙන් පසුව පවා ඔහුගේ සිරුර හඳුනා ගැනීම සඳහා දිගු කාලයක් පර්යේෂණ හා හඳුනා ගැනීම පෙරෙට්ටු රැසක් සිදු කිරීමට සිදුවිය.
ඔහු කොතෙක් විහිසුණු පුද්ගලයෙක්වුවද ඔහුගේ අවසානයේ දක්වාම ජෝසෆ්ව යුක්තියේ දෙවගන ඉදිරියේ දන ගැස්සවීමට කිසිවෙකුට නොහැකි විය. ජෝසෆ් මෙංගලේගේ මේ රක්තවර්ණ විග්‍රහය නීතිය සහ ආගමේ බලපෑම මත මානුෂීය බවක් ආරූඪ කරගත් කඩතුරාව ඉරා දමා අප තුළ සිටින සැබෑම වනචාරියාගේ අඳුරු පැතිකඩ පිළිබඳ බිහිසුණු මතක් කිරීමකි. සැබෑ රාක්ෂයන් සිටින්නේ කතාන්දරවල හෝ පුරාවෘත්තවල නොවේ. ඔබ සහ මම අතරමය. නීතිය හා ආගමේ අනුභවයෙන් අප පැළඳ සිටින මානුෂීය බව යන වෙස්මුහුණ ගැලවූ පසු හෙට නැවතත් තවත් ජෝසෆ් මෙංගලේ කෙනෙකු ඔබ අප දන්නා සමාජීය තිඹිරිගෙන් උපත ලබනු ඇත. මෙවැනිම වීඩියෝ එකින් නැවත හමුවෙමු.